අරගෙන එන්නේ ෆ්ලවර් බොකේ එකක් හදාගන්න වීඩියෝ එකක්. ඉතින් ෆ්ලවර්ස් හදාගන්න විදිහත් මේක රැපින් කරන තැනට වෙනකම්ම ෆුල් වීඩියෝ එකක් ඔයාලට බලාගන්න පුළුවන්. මම මේකට යූස් කරන්නේ අද බුකේ එකට යූස් කරන්නේ ෆ්ලවර්ස් 6ක් 7ක් වගේ ප්‍රමාණයක්. ඉතින් මට ඒකට මුලින්ම ඕන කරන්නේ මේ වගේ රිබන් දෙකක්. මම මේකට බ්ලැක් යූස් කරනවා. මොකද ඒකේ රැපින් කොලේ බ්ලැක් තියෙන නිසා මම බ්ලැක් රිබන් එක ගන්නවා. විශේෂයෙන්ම මේක බොයි කෙනෙක්ට හදන නිසාත් මම බ්ලැක් ඇන්ඩ් බ්ලූ තමයි යූස් කරන්නේ. ඔයාලට අද වීඩියෝ එකෙන් ෆ්ලවර්ස් හදන විදිහ, ඒ කියන්නේ රිබන් කපලා ඒ වගේම ෆ්ලවර් එකක් හදාගන්න විදිහත් ඒක රැප් කරන විදිහත් බලා ගන්න පුළුවන්. රිබන් රෝල කපා ගන්න යූස් කරන්නේ ATM කාඩ් එක. ATM කාඩ් එක වටේට මෙන්න මෙහෙම රිබන් එක ඔතා ගන්නවා. ඔයාලට කතුරෙන් කපා ගන්න පුළුවන් ප්‍රමාණයට ඔතා ගන්න. මම වට 6ක් විතර ඔතාගෙන මෙන්න මේ විදිහට කතුරෙන් කපා ගන්නවා. දෙපැත්තම කපා ගන්න. මේ වගේ පීසස් වලට කපා ගත්තාම හොඳටම ඇති. ඉතින් මම මේ රිබන් රෝල් එකමයි මේ බ්ලැක් රිබන් එකනොත් මේ විදිහට ෆ්ලවර්ස් දෙකකට විතර ඇති වෙන්න ප්‍රමාණයට කපා ගන්නවා. එතකොට ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා මේවා කීයක් එක මලකට ඕන වෙනවද? ඒ කියන්නේ මේක අපි පෙටල් හැදුවට පස්සේ ඒ පෙටල් 30ක් විතර එක මලකට දාන්න. මොකද එතකොට තමයි මල මේ වගේ ලොකුවට පිරීලා ලස්සනට හිටින්නේ. මම ඊළඟට යූස් කරන්නේ පොල් තෙල් පාන. මේක පාවිච්චි කරන්නේ මම රිබන් එක පුච්චගෙන පෙටල් හදාගන්න වැඩේට. මෙන්න මේ වගේ ඔයා කපාගත්ත පීසස් අරගෙන මුලින්ම දෙපැත්තෙන් පුච්ච ගන්න. ඊළඟට මෙන්න මේක මේ තියෙන්නේ හොඳ පැත්ත, මේ තියෙන්නේ අනිත් පැත්ත. ඒ කියන්නේ මේක තමයි ඉස්සරහට එන්න ඕනේ පැත්ත. මේ ෂයින් පැත්තක් තියෙන රෙද්දේ ඒ පැත්ත ඉස්සරහට ගන්න, අනිත් පැත්ත ඇතුල් පැත්තට ගන්න. ඊට පස්සේ මේ ඒ ෂයින් පැත්ත උඩට හිටින්න මෙන්න මේ විදිහට ත්‍රිකෝණ හැඩයට එකක් නමා ගන්නවා. ඊට පස්සේ ඒ කොන අරගෙන මේ ත්‍රිකෝණයේ කොන ගාවින් තියා ගන්නවා. ඊට පස්සේ ඒ කොන දෙකම එකතු කරලා මම පහනෙන් පොඩ්ඩක් පුච්ච ගන්නවා. ඊට පස්සේ ඒක මෙන්න මෙහෙම තියාගෙන පුච්ච ගත්තාම අත පිච්චෙන්නේ නැහැ. ඊට පස්සේ ටිකක් මේ නිවෙනකන් ඉඳලා මෙන්න මෙතනට තියලා තද කරගන්න. ඒකෙන් ඔයාලට ගොඩාක් අඩු වියදමින් මේ පෙටල් හදා ගන්න පුළුවන්. නැත්නම් ඔයාලට ග්ලූ ගන් එකක් යූස් කරනවා නම් ග්ලූ ගන් එකෙන් කරන්නත් පුළුවන්. ඒ පෙටල් එකේම ඊළඟ පැත්තත් මේ විදිහටම මෙන්න මෙහෙම ත්‍රිකෝණ ෂේප් එකකට නමා ගත්තා. ඊළඟට ඒ කොන අරගෙන අනිත් ත්‍රිකෝණ කොනෙන් මෙහෙම තියාගෙන මෙන්න මේ විදිහට අල්ල ගන්නවා. ඊට පස්සේ ඒක තමයි පහන ගාවට ලං කරලා පොඩ්ඩක් රත් කරගන්නේ. ඊට පස්සේ ඒ පුච්චගත් එක ටිකක් නිවෙනකන් ඉඳලා මම මෙහෙම තද කරගන්නවා. දැන් ඉතින් ග්ලූ ගන් එකක් ගෑවා වගේම තමයි. මෙන්න මේ ෂේප් එකට තමයි මේ පෙටල් එක එන්න ඕනේ. ඒ විදිහට මම බ්ලැක් එකනොත් පෙටල් හදා ගන්නවා. ඒකේ දෙපැත්ත මෙහෙම පුච්චගෙන ත්‍රිකෝණයක් හැඩයට නමා ගත්තා. අනිත් එකත් ඒ කොනෙන්ම නමා ගත්තා. ඊට පස්සේ මෙහෙම කරකවලා අරගෙන ඒ කොන් දෙකම එකතු කරලා පොඩ්ඩක් පුච්ච ගන්නවා. නිවෙනකන් ඉඳලා මේක ගම් එක වගේ මේකේ අලව ගන්නවා.
දැන් මම මේ හදාගත්ත පෙති ටික අලව ගන්න යන්නේ. මේක මම කරගන්න විදිය ලේසියෙන්ම කරගන්න විදිය කියන්නම්. ග්ලූ ගන්න එකක් තියෙනවා නම් එහෙමත් කරන්න පුළුවන්. ඒත් මට දැන් පහනක් තියෙන නිසා මම ග්ලූ ගන් ස්ටික් එක අරගෙන ඒක පහනෙන් චුට්ටක් රත් කරලා මේ පෙත්තේ මේ ෂයින් එක තියෙන ඒ රෙද්ද පැත්තෙන් මේ කොනේ මේ අයිනෙන් පොඩ්ඩක් ගා ගන්නවා. ඊට පස්සේ අනිත් පෙත්ත අරගෙන ඒක මේ නැම්ම තියෙන පැත්ත මේ පැත්තට හිටින්න උඩට හිටින්න මෙන්න මෙහෙම අලව ගන්නවා. එතකොට මේ වගේ කොටසක් තමයි එන්නේ. මේ විදිහට මම මේ හදාගත්ත පෙති 30ම අලව ගන්නවා. මේ විදිහ එකක් තමයි මේ පෙති අලව ගත්තාම එන්නේ. ඊළඟට කරන්න ඕනේ මල හදාගන්න ඕන කරන මලේ නැට්ට කොටස හදාගන්න එක. එතකොට ඒකට ඔයාලට තියෙනවා බාබකියු ස්ටික් කියලා ඒක දිගම එකේ ඉඳන් සයිසස් 3කට වගේ තියෙනවා. ඔයාලට කැමති නම් ඒක යූස් කරන්න පුළුවන්. මේ පැකට් එකක් ලොකු ගාණක් වෙන්න 100 ගාණක් ලොකුම එක මම හිතන්නේ 200 ගාණක් වගේ ඇති. ඒ වෙනුවට ඔයාලට ලේසියෙන් හොයාගන්න පුළුවන් ඉරටු යූස් කරන්නත් පුළුවන්. මම අද පාවිච්චි කරන්නේ ඉරටු. ඉතින් ඊළඟට මම කරන්නේ මේකේ මේ මම කිව්ව රෙද්දේ හොඳ පැත්ත තියෙන්නේ. ඒ පැත්තෙන් මෙහෙම මේසෙන් තියලා ඒ පැත්තට තමයි මම ග්ලූ ගන් ගාලා මලේ නැට්ට කොටස අලවගන්නේ ඒ පැත්තෙන් තමයි. ඔයා ඉරටු යූස් කරනවා නම් ඉරට්ටේ හයිය පැත්ත තියෙනවා ආයේ හයිය අඩු පැත්තක් තියෙනවා. එතකොට ඒ ශක්තිමත් පැත්ත මේ නැට්ට කොටසේ උඩම කොටසට යූස් කරන්න. අනිත් පැත්ත පල්ලෙහාට හිටින විදිහට පාවිච්චි කරන්න. දැන් මම මුල් ටිකේම ගා ගන්න ඕන නිසා මම මේ පෙටල් එකේ යට කොටසේ සම්පූර්ණයෙන්ම වගේ මෙන්න මේ විදිහට ගා ගන්නවා තීරුවක්ම. ඊට පස්සේ මම මේ ඉරට්ට තියලා මෙහෙම කරකව ගන්නවා. ඉරට්ට සම්පූර්ණයෙන්ම වැහෙන විදිහට තමයි මම මේ මල් පෙත්ත ඉරට්ට වටේ කරකව ගත්තේ. ඊට පස්සේ කරන්න තියෙන ලේසිම ලේසි වැඩක් ඊළඟට කරන්න තියෙන්නේ මේ මල හදාගෙන යන්න. ඒකෙදි ඔයාට මෙන්න මේ වගේ ඈතින් ඈත ග්ලූ ගන් ටිකක් තිය ඔයාට මල අලව ගන්න පුළුවන්. ඔයාට මේ මලේ ප්‍රමාණය ටිකක් ලොකුවට ගන්න ඕනේ නම් මෙන්න මේ විදිහට මේ කොටස හැරෙන්න මම මේ ඈතින් වගේ තමයි ග්ලූ ගන් ටිකක් තියලා තියෙන්නේ. ඊට පස්සේ ඒක තමයි මම මෙන්න මේ විදිහට පොඩ්ඩක් යටින් හිඩසක් හිටින විදිහට ඊළඟ පෙත්තේ ඔන්නම අලව ගන්නයි. පොඩි නැම්මක් තියලා එතන හිඩසක් හිටින විදිහට ඒ ගම් ගාගත්ත කොටස මලේ ඉරට්ට තියෙන පැත්තේ අලව ගන්නවා. එතකොට මල් පෙති අර එක උඩ පෙති හිටින්නේ නැතුව මල පිරිලා වගේ ගතියක් එනවා. මේ විදිහට මෙහෙම පොඩි නැම්මකුත් එක්ක මල් පෙත්ත අලව ගත්තාම යට කොටස නිකන් ඔයාලට බලද්දී හිස් ගතියක් වෙනේ. මෙහෙන් බලද්දිනොත් හිස් ගතියක් වෙනේ. අපි ඒකට වෙනම ඔප්ෂන් එකකට යනවා. ඔයාලා බලන්නකෝ මේක හදලා අවසානයේ. දැන් මේකේ මේ බලද්දී හිඩස් පේනවා. මෙහෙන් හිඩස් පේනවා. දැන් මම ඒක කවර් කරන්න මෙහෙන් කළු පාට රිබන් වලින් අලවනවා. ඒකටත් මම රිබන් එකෙන් අර වගේම පෙති කපා ගත්ත වගේම කොටස් කපා ගන්නවා. 3ක් කපා ගන්න ඕනේ කොටස්. ඒ කපා ගන්න
රිබන් කොටස දෙපැත්ත හොඳට පුච්ච ගන්න ඕනේ. ඊට පස්සේ මම මේකේ මේ හොඳ පැත්ත උඩ පැත්තට හිටින්න, මේක ඇතුල් පැත්තට හිටින්න මෙහෙම රිබන් එක අලව ගන්නවා. ඔන්න බලන්න. මේ හිඩස් කවර් වෙන විදිහට මම රිබන් කොටස් අලව ගන්නවා. මේ අලව ගද්දී මේ රෙද්දේ හොඳ පැත්ත උඩින් ග්ලූ ගන් ගා ගන්න ඕනේ. මොකද ඒ පැත්ත තමයි අපි අලව ගන්න යන්නේ. ඔන්න බලන්න. එතකොට රිබන් එක හිඩස් පේන්නේ නැහැ. මේ තියෙන්නේ මම දැන් මේ හදාගත්ත මල් ටික. මම මෙතන මල් 6ක් හදාගෙන තියෙනවා. මම දැන් යන්නේ මේ මල් ටික රැප් කරන්න. රැප් කරන්න කලින් මේ මල් ටික රඳව ගන්න ඕනේ. ඒකට මම රිජි ෆෝම් එකක් යූස් කරනවා. ඒකට මම මේ රිජි ෆෝම් රවුන්ඩ් එක යූස් කරනවා. මේ රවුන්ඩ් එක මම හොයාගන්නේ ඉවර වෙන රිබන් රෝල් වලින්. මම මේ රිජි ෆෝම් කැල් දෙක මේ විදිහට අලව ගත්තා. ඊළඟට මම යන්නේ මේ ෆ්ලවර්ස් ටික මේ රිජි ෆෝම් එකෙන් සෙට් කරගන්න. ඊළඟට මම රැපින් කරන කොටස කරන්න යන්නේ. මේ වගේ රැපින් පේපර් එකක් අරගෙන මේ තියෙන සම්පූර්ණ රැපින් පේපර් එකක් මම මේක 4ට දෙකට නවාගෙන ඊට පස්සේ ආයෙ දෙකට නවා ගන්නවා. ඒ කියන්නේ 4ට නවා ගන්නවා. 4ට නවාගෙන කපා ගන්න ඕනේ. කොටස් 4ක් හිටින විදිහට. මම මේ 4ට කපාගත්ත රැපින් කොළ මේ විදිහට මේ බොකේ එකට තියලා රැප් කරනවා. මේක හරිම සිම්පල් රැපින් එකක්. මේකට මම දාන්නේ. මෙතන තියෙන ත්‍රිකෝණ ප්‍රමාණයත් මෙතන තියෙන ප්‍රමාණයත් ඒ හැම එකේම වටේට තියෙන ත්‍රිකෝණයේ උස සහ ප්‍රමාණයන් එක සමාන ගානට හිටින්න සෙලෝ ටේප් කරගන්න. මේවා උස කොට හිටින්න නැති වෙන්න, එක කොලයක් උඩින් හිටින්න, තව කොලයක් පල්ලෙහාට වෙලා හිටින්නෙත් නැති වෙන්න මේ කොළ ටික තියලා සෙලෝ ටේප් කරගන්න. කොළ එකින් එකට සෙලෝ ටේප් කරන්න. යට කොටස රැප් කරන කොටස මම ඒකට මෙන්න මේ වගේ කොටස් කපා ගත්තා. මේ ප්‍රමාණයට කපාගෙන එක මෙහෙම නමා ගන්න. එක පැත්තක් ඇදේට හිටින්න. ඊට පස්සේ මෙතනින් සෙලෝ ටේප් එකක් අරගෙන මේ වටේටම සෙලෝ ටේප් කරන්න තියෙන්නේ. ඒ විදිහට තමයි මම මේ ටිකත් අරගෙන නම අලවලා තියෙන්නේ. දැන් මම තව ටිකක් මේක ශක්තිමත් වෙන්න ඕන නිසා ග්ලූ ගන් එක අරගෙන මේ කොළ එකින් එකට හිටින විදිහට අරගන්නවා. මම නම් මේ අරන් තියෙන්නේ පොඩි ලේස් රෙද්දක් වගේ එකක්. ඒක මේ විදිහට තීරු කපා ගත්තා. ඔයාලට මේ වගේ එකක් නැත්තම් සවුකොළ ගන්න පුළුවන් ඒ වෙනුවට. මේ වගේ තීරු 2-3ක් වගේ කපා ගන්න. දැන් මම මේ ෆ්ලවර් බොකේ එක ඩෙකරේෂන් කරන්න තමයි මේ ලේස් රෙද්දෙන් තීරු කපා ගන්න. ඔන්න මම අවසානට ඩෙකරේෂන් කරගත්තා. මම මේ අරගත්ත සවුකොලේ මෙහෙම නමලා පිල් එකක් විදිහට හිටින්න ග්ලූ ගන් වලින් අලවගෙන තියෙන්නේ. ඒ පිල් එක මම මුලින්ම ග්ලූ ගන් වලින් අලව ගත්තා. ඊට පස්සේ මම මේක වටේ නිල් පාට රිබන් එකක් යවලා බෝ එක වෙනම ඇලෙව්වා. ඔයාලටත් කැමති විදිහට මේක ඩෙකරේට් කරගන්න පුළුවන්. තව මේකට ග්ලිටර්, දිලිසෙන කුඩු ඒ වගේ දේවල් අලවලා එහෙමත් නැත්නම් පර්ල්
බටර්ෆ්ලයි කෙනෙක් ඒ මලවන්න පුළුවන්. මම මෙතන බටර්ෆ්ලයි කෙනෙක් අලවන්නේ මොකද මේක බෝයි කෙනෙක් දෙන ගිෆ්ට් එකක් නිසා. මම හිතනවා ඒක ඕනේ නැති වෙයි කියලා. එහෙනම් ස්මෝල් බිස්නස් කරන්න කැමති ඔයාලත් මේ වගේ තවත් ස්මෝල් බිස්නස් අයිඩියාස් වීඩියෝස් බලන්න කැමති නම් අපිට සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.